ada biara BMS itu motor saya kemarin deh. Apa gila baru dan ya ada orang tiada juga. Dan ngapain select kering kando ni. Ya orang ngapain deh. BMS itu. සුබ උදෑසනක්. දසනක් සේවේවා තුන්ගනී පායලා සීත සැලුවා රාත්‍රී යන්නේ මම ලැජ්ජිද නෑ ඉස්සලා මෙන්නකෝ බත්තර මුල්ලට අපි එන්න පිටත් උනේ ගම්පහෙන් එතෙන් දකුණ අපි ගම්පාට ගියා. අපි ගම්පාට ඉඳලා බත්තර මුල්ල ආවා. ඊට පස්සේ බත්තර මුල්ලෙන් අපිට කෝල් එකක් ඇවිල්ලා කිව්වා මේ බත්තර මුල්ල නෙමෙයි අපි ඉන්නේ හැවලොක් එකේ. හැවලොක් එකට ඉන්න කියලා. ඊට පස්සේ අපි හැවලොක් එකට ආවා. අට පියාගෙන ආවා. දැන් කන පියාලා හැවලොක් එකට ආවා. හැවලොක් එකට ආවම කියනවා ඒගොල්ලෝ ඉන්නේ BMS ඉච්චට ගියාලු. දැන් ඒගොල්ලෝ අපිට කියනවා BMS ඉච්චට එන්නලු. දැන් මොකද්ද කියන්න තියෙනවාට ඒක මට මොකුත් කියන්න දෙයක් නෑ ඇත්තටම. බෙල්ලට මෙතන ඉතින් ඔය මගේ බෙල්ලට මෙතනින් දකුණට මං හිතන්නේ මචං. ඉතින් අපි දැන් මේ BMS ඉච්චට යනවාද? හොඳයි. අයියෝ. හොඳයි නේද? හැමම එනවා. හැමම එනවා. එච්චරයි කියන්න. පැයක් විතර මුන් අපි උන් දෙන්න අපිව එහෙට යවනවා මුන් දින ලොවෙත් ඉන්න අපේ පිටිපස්සේ බං හරිද? ඔව් ඔය කොහේ හරි දැන් බලාගෙන ඉන්නේ මුන් දෙන්න දැන් අපි දින්න බලාගෙන මුන් අපි වටේ යවනවා දැන්. හොඳයි ඉතින්. ඇත්තටම හොඳයි. හරිම කින ගහලා මදි බං සක්කිලි. යනවා උදේ 9 ඉඳන් 10 ඉඳන් යන්නේ මේ. යනවා ඉවරයි. දැන් මේ ලොකේෂන් එක ආයෙ එනවා ඒ පාරේ. ලොකේෂන් එක කළා. දැන් එතනට එන්නලු. දැන් BMS ඉච්චට නෙමෙයි එන්නේ කියන්නේ බත් දැන් ඔය හරිද? ආයෙ හැවලොක් එකට මං හිතන්නේ එන්නේ ඔව් කියලා. අම්මට මුන් දෙන්න නං මේ මුන් එකක් දෙන්නේ අප්පා දැන් මුන් අපි වටේ යවලා තියෙන දැන් මුන් එන්නේ එකක් දැන් මුන් හරවගෙන ඉන්නෙත් නෑ දැන් අපි රස්ತೆ ආදු වෙනවා 10 ඉඳලා මේ වාහනේ පැයේ ගමන 10 ඉඳලා මෙතන ඕව සෑහෙන වේලාවකට පසුව අපි ආවා BMS ඉච්චට අති සාර්ථක ලෙස මට ඇත්තටම සතුටුයි ඒකට ආපු එක BMS ඉච්චට අපේ ගන්න සතුටුයි මොකද කියන්නේ මම පැය දෙකක් ගමන මට මාර සතුටුයි මට මාර වටින යාළුවෝ ටිකක් හම්බෙලා තියෙනවා මට තියෙන යද්දින ඇත්තටම සතුටුයි මේ අපි good morning තමයි කියන්නේ බල්ලෝ දැන් වෙලාව කීයද බලපන් යකෝ අපි පැය දෙකක් පාරේ මූයිමයි අපි 9:00ට එන්න තියෙනවා 9:00ට ගමන ඩවුන්ලෝඩ් හැවලොක් එකට ඉන්න එකෙන් වයිය කතා කරගත්ත ඉතින් ආවම දැන් ඇවිල්ලානේ වෙලාවට කාලි මොඳලාට ඒ වෙලාවට ආවේ මේ කින්න ෆිල්ම් ඔක්කොත් බැලුවා මූණ ඔව් 11 වෙනකන් ගෙදර හිටියා තාම හොඳයි නෑ ලොරි පලයන්කෝ ඒකනේ බැලුවේ ඕකයි බැලුවේ සුපිරිනේ ඕනනේ උට ගාන තමයි සර ඒක තමයි දැන් වඩු හොඳයි අම්මා මේක රිවිව් එක කරපන් මේක රිවිව් එක කරපන් BMW වාහනයක් මේකේ දෙන්නට යන්න පුළුවන් හොඳයි මේ මයිලේජ් එකේම අපි ගන්න දන්නේ එදිරිසිංහ අයියා තමයි මේක කරලා තියෙන්නේ මම සජෙස්ට් කරනවා මේක ඇවිල්ලා අරගෙන බලන්න කියලා මොකෝ ඔයගලන්ට ඕන දෙයක් කරන්න පුළුවන් මේකේ හරිද ඒතකොට මේකේ මේ ඔටෝ තියෙන්නේ මැනුවල් නම් නෑ කට්ටිය බාන්න ඇවිල්ලා ඉන්නවා වාහන එච්චරද චීස් කෑන් හොදේ චීස් කෑන් අපිට ක්ලෝස් අප් එකක් ගන්න ඔක්කොම බැස්සා ඔය ඕන එකටද බලන්න ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ කත වචන නැතිලා තියෙන්නේ ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ තියෙනවා දේවල් තියෙනවා මෙතන කියන්න බෑනේ අනිත් පොස් මොනවද? දෙක මික්ස් කරනවා නේද? මොනවද කියන්නේ? කියන්න තියෙන මෙතන කට පරිස්සම් කරගෙන යන් කියලා කිව්වලු. අවුඩිගේ කනවා කෑමක්. අපිට වෙන කවුරුත් 6000ක් දෙන්නේ නැහැ. ඉස්ස වඩේ වලින්ම කන්නේ.
සිරාට උන්ගේ පාපෝ මේක දෙමු 5000ට දෙමු. ඔය 5000ට දෙමු. 5000කට දෙමු නේ. අනේ අපිට චාර්ජර් එක දෙනවා ෆෝන්. සිග්නල් නැහැ නොයිස් එක ආවේ. කැඩි කැඩි ඇහෙන්නේ. සක්කිලියා. ඒ නිසා උඩ ඇවිදලා දැන් යන්න ඕනේ මේ අරගොල්ලෝ ඉතින් ඉන්නේ අපිට පාර වැරදුනා කියලා පිස්සු අපිට නම් පාරවල් එහෙම ඒ වරදින්නේ වරින්නේ නෑ අපිට. පොඩ්ඩක් මේ වටේ පිටේ බලලා දැන් ඇති කියලා කෝ ඉඳුවර ඉතින් එක්කන් යනවා කන්න මෙයා පොඩ්ඩක් වටේ මේ පෙන්නලා එච්චර තමයි කියන්න තියෙන්නේ දැන් තව යද්දි බලන්න ඕන වෙයිද දන්නේ නැහැ මෙයාට දැනට නම් යනවා කියලා තමයි හිතන් ඉන්නේ කෙලින්ම බලමු මිස්සාර මොකද වෙන්නේ කියලා කිව්වොත් හොඳයි අපි දැන් මේ යනවා මේ පොඩි වැඩකට මේක අපි ඒක එතනට ගිහින් බලමු හොඳේ එච්චරයි මට කියන්න තියෙන්නේ අනිවාර්යෙන්ම මේ යන ජාලනවා යලගිරි දැන් අපි යන්න හදන්නේ හොබි ස්ටෝ එකට අපේ මේ 79 කැමරා මම ලොකු එක අරන් එන්න බෑ මෙතන ඒ කියන්නේ පොඩි එක අරන් එන්න ඒක හදන්න කිව්වා ඒකින්ද මේක ගෙනාවා ඊයේ බෑවේ වරායේ. මොකද? ඔව් ඊයේ බෑවේ වරායේ. ඔව්. ගෙදර තියලා ලොකු එක පොඩි එකක් අරන් ආව පොඩ්ඩක් දන්න. Modification ඔය පොඩි මොඩිෆිකේෂන් මේක අපි ටෙස්ට් කරලා තමයි ඇත්ත වාහනේ දාන්නේ. මොකද අපි රිස්ක් එක ගන්න බෑනේ. කෝටි ගණන් තියලා ගත්ත වාහනේනේ මොනවා වුණත් ඉතින් දන්නේ නැහැ නේ මෙහෙ ලංකාවේ මල්ලිය මොනවා වුණත් කියන්න බෑනේ. ඒක ප්‍රශ්න වෙනවා. ඒක නිසා අපි මේකත් එක දාලා අපි ටෙස්ට් කරලා බලලා ඒක කරන්න. ලස්සනයි නේද මේ? ආ සංඛ්‍යාව වෙඩි තියන්නද? කොහෙන්ද මේ කියන්න ඔයා කියනු තැනක් මේ ඉඳුරට අහන් ඉන්නේ. ඕක බලනකොට කොට්ටාවට යනවාද රෑඩෝ අතර කන්නේ හොදේ මොනවද බං මුන් කියන්නේ? අන්න වෙලක් තියෙනවා. අපි දැන් මේ යන්නේ වෙලක් මැදකින් කොහොම මට අල්ලන්න අපි දැන් පොඩ්ඩක් එන්න අපි මේ ඉදුවරගේ 360 කැමරා එකේ මේක මොකක්ද අන්න අතට පින්තූරයක් ගත්තා. මේක පොකට් through 3 ඔස්මෝ DJI කියලා ගහලා තියෙනවා අපි මාකටිං එකකුත් දෙන්න බෑ DJI මේ මතකද මෙතන පින්තූරයක් ගත්තා. අනේ ඔව් මතකයි ඔය තුඹ මොකද්ද මේ ඔබට මතකද? හරි මේ හරි මේ පැත්තට හරි ඒක යනවානේ. ආයක අපේ පැත්තට යනවා ඔව් හොලවන්න එපා ඉතින්. පෝට්‍රේට් තියන්න. ලොකු ලෙන්සක් තියෙනවා පොල් ගන්න නෙමෙයි කො බන්. අදහමක නෝමල් කැමරා එකෙන් ගන්න මචන් මෙතු උඹනන් එන්න එපා. හෙලෝ. ඔව්. ගලන ගහංක මං කිය අල්ලා බ නැග බැලස ගල ඉස්සන්න එලගිරි බත්තරි මහින්ද මාතයිම ඒ ඉන්නේ හොරණ ප්‍රදේශයේ අපිට දුර්ලභ හම්බුණු සතෙක් වනවුර්ගේ මේ බාන්න මේ සතා මුත්‍රා කරන ආකාරය මේ මාරි ගැන්තිය දරුට මෙතුම් මොන මල් ගැතිව මහින්ද ගැන අන්දි කාණ දෙයක් නැහැ. දැන් ඔය කල හොතන්න ඕනේ. මොකද අකුල්ලන්න. අපේ අම්මා කැමති නෑ. මොනවා කරන්නද ඉතින්? ඒක තමයි ජීවිතය කියන්නේ. ඔයා ඉතින් හිතලා කලු වෙලා ඉපදුන්නේ නෑනේ. අන්න ඒකයි. ඒක මට තේරෙනවා. ඒ වුණාට එහෙම මිනිස්සු කියන එක දැන් අපේ අම්මා වුණත් බං එදාත් ඉදා මේ YouTube දානවා මං ආපන් දාන්න ඉතින් කාණ දැන එක ඇත්තනේ. ඇත්තට මූණ දෙන්න කලු බෑ. මිනිස්සුන්ට මේක විතරක් නෑ. එදා උඹ කියන්නේ බං ආන්ටි අප්පා අඩුගේ මූුණ බලපන් අප්පා මෙයා මොකද කළුනේ. තමයි මේ බල්ලා බොහොම අවුරුමයි උ කළුනේ. ඒක නෙ වැඩි තියෙනවා ඕවා අට කන්න දෙන්නෙත් නෑ. කන්න ඉතින් බෑ තෝ කනවා වගේ පේනවා. අවුෙන් වැඩි යන්න බෑ දැන් ඔයා කලුනොත් ගෙදරින් එළ ඉවරයි. ඔව්.
අපි පරිස්සමට එන එක. මට ගෙනියන්න බැරි නිසා පරිස්සමට. ආයේ කෝල්ලේ මාසෙකට අපේ එන එක. අරන් වරේ ඒකේ පතර එපා. නෑ නෑ අරන් පහක් මට මේ ආතන එපා මේ ගෙන්න ආන්ටලා කියන්නේ බෑටි ටිකට එන්න බෑ තිබ්බ කලුවිනේ. අංකල් විතරක් කියලා මේක එහෙ දාලා ඒකේ ඔව්. අපි ගියා පරිස්සමට යන්නවත්. යන්නේ ආරේ ඉවිලා කියන්න ඊයල කියන්න. මං ඇඩ් එක දානවා. මට ඩීටේල්ස් එවන්න.